අපේ YouTube channel එකට අද අපි කතා කරන්නේ නැත්නම් ගාම සේවා නිලධාරී බදා ගැනීම විභාගයේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ හා බෙදා ගැනීමටයි. රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ 2025-6 ලේකම් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පරිපාලන අමාත්‍යාංශයේ ආලෝක බණ්ඩාර නිවේදනය නිකුත් කර තියෙනවා. ලේකම්වරුන් සහ දිසාපතිවරුන්ට ගාම නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඒක සඳහන් වෙලා තියෙනවා. දෙවෙනි පුරා පවතින ගාම නිලධාරී තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ කාලෙන අවශ්‍යතාවයක් බව නිරීක්ෂණය වූ බැවින් 2027-12 නියත ලේකම් කාර්යාල මගින් යාවත් කාර්ය කරන ලද පුරප්පාඩු ලේඛන අනුව පැහැදිලි පුරප්පාඩු 1881 2027-6 දින සිට ලබා දෙන පුහුණු පත්තින් අතරින් පුහුණු බාහිර නගරීමේ හා පුහුණු අතරතුර පුහුණු හැරයාම ඇති පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව පුහුණු ලාභීන් 223ක් බදවා ගැනීමෙන් පසු සතුට පවතින පුරප්පාඩු 1258 සම්පූර්ණ කිරීම සඳහා නිදේශ රාජ්‍ය සේවය බදවා ගැනීම හොලී සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ නිලධාරී කමිටුව අනුමැතිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන ලදී. ඒක දාලා තියෙනවා. ඒ සඳහා 2025-5 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව බදවා ගැනීම විභාගය අදාළ ගෙසට් ටික කිරීම කටයුතු සිදු කරමින් පවතී. බදවා ගැනීම ක්‍රියාවලිය ඉදිරි මාස කිහිපයක් තුළ ක්‍රියාන්විත කිරීමෙන් පසු සුසුකන් ලාභීන් තයි මාසික පුහුණුවක් සඳහා 2025 දෙසැම්බර් මාස වන විට බදවා ගැනීම අපේක්ෂා කරනවා. ඒ අනුව 2025 වාර්ෂික අය රැස්වීම තුළ කිරීමේදී මේ බදවා ගැනීම අපේක්ෂිත සංඛ්‍යාව නිත්‍ය කාර්ය මණ්ඩලය ඇතුළත් කොට කර වැටු සඳහා ඊයදන් ඇස්තමේන්තු කිරීමේ කටයුතු කරන ලෙස කානුක දන්වා සිටිනවා. තවද එහිදී බදවා ගැනීම අපේ දිස්ත්‍රික්ක මට්ටමේ පුරප්පාඩු ප්‍රමාණය ඇතුළත් ලේඛනය අමුණු එක වගේ ඉදිරිපත් කරනවා. ඒ අනුව පුරප්පාඩු මෙහෙම සඳහන් කරලා තියෙනවා. කොළඹට 76ක්, ගම්පහ 177ක්, කළුතර 103ක්, මානවර 124ක්, මාතලේ 67ක්, නුවරඑළිය 50ක්, ගාල්ල 107ක්, මහතරේ 67ක්, හම්බන්තොට 77ක්, යාපනයේ 60ක්, මන්නාරමේ 16ක්, වවුනියා 25ක්, මුලතිවුල 17ක්, කිලිනොච්චිය 6ක්, මඩකලපුව 31ක්, අම්පාර 39ක්, තේකුණාවලේ 29ක්, කුරුණෑගල 182ක්, පුත්තනක 89ක්, අනුරාධපුර 88ක්, පොළොන්නරුව 38ක්, බදුල්ල 64ක්, මොරාගල 25ක්, රත්නපුර 49ක්, කෑගල්ල 53ක් කියලා තමයි පුරප්පාඩු සඳහන් කරලා තියෙන්නේ. ඔබට මේ ජොබ් එකට සායදම් කරන්න බොහෝදුරට මේ සතිය හෝ ලබන සතිය ඇතුළත ගෙසට් එක පළ වෙනවා. පළවු තැනින් මේ තොරතුරු ඔබට ගෙන එනවා. ඔබ මේ ජොබ් එකට ආයුධන්ගේ සුදුසුකම් තියෙනවා නම් ඒ වගේම බලාපොරොත්තු වෙනවා නම් බොහෝ විට ලබන සතිය හෝ ඊළඟ සතියේ මේ සඳහා ගෙසට් එක පුළුවන්. ඉතින් රැකියාවක තොරතුරු වලින් හමුවීමේ බලාපොරොත්තුෙන් අද සමුගන්නවා. ඔබට බුදු සරණයි.